හයි හයි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සනීපෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් Daisy Diaries මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් මං පිළිගන්නවා. ඉතින් ළමයි අද ගෙන අපේ වීඩියෝ එක කරන්න මට ගොඩාක් කාලයක් ගියා. ඒ වගේම අද වීඩියෝ එක මොකක්ද කියලා මං ඔයාලට අමුතුවෙන් හඳුන්වලා දෙන්නේ. ඒ නිෂ්පාදන මොනවද කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඒ නිෂ්පාදන තමයි මේ Dream Drone brand එකේ න ෂැම්පූ වර්ග මම භාවිතා කරලා මට ලැබුණ එක්ස්පීරියන්ස් එක වගේම ඒ නිෂ්පාදන වල වැඩි විස්තර අද වීඩියෝ එකේ මම කතා කරනවා. ඉතින් මේ නිෂ්පාදන හතරම මට හතර වර්ගයම එක සැරේ භාවිතා කරන්න කිව්ව නිසා මට ගොඩක් කාලයක් මේ වීඩියෝ එක කරන්න වුණා. ඉතින් අන්තිමේදී මම මේ නිෂ්පාදන හතරම භාවිතා කරලා රිවිව් වීඩියෝ එකක් හැටියට මම අද වීඩියෝ එකට යන්න කලින් අපි මුලින්ම Dream Drone කියන්නේ මොකක්ද? Dream Drone කරන ආයතනය මොකක්ද කියලා මුලින්ම දැනගමු. ඉතින් මේ Dream Drone කියන්නේ දේශීය නිෂ්පාදනයක්. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම මේක අවුරුදු 25කටත් වඩා වැඩි කාලයක් වෙළඳ පොලේ තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි මේ Dream Drone කියන්නේ. ඉතින් මේක මුල් වර්ෂ නිෂ්පාදනය කළා තියෙන්නේ 1998 දී. ඉතින් මේක Dream Drone එකේ නිෂ්පාදන ලංකාවේ විතරක් නෙවෙයි ළමයි තියෙන්නේ. මේවා ජපානයේ, USA, ඩුබායි, කැනඩා වගේ රටවල් ගොඩකට මේ Dream Drone නිෂ්පාදනය යවනවා. ඉතින් මේ Dream Drone බ්‍රෑන්ඩ් එක ජපානයේ කම්පැනි එකක් එක්ක එකතු වෙලා තමයි කරන්නේ. උනාට ලංකාවේ මැනේජ්මන්ට් එකක් යටතේ තමයි මේක කරන්නේ. ඉතින් මේ Dream Drone කියන්නේ සරල වශයෙන්ම ගොඩක්ම මේ Dream Drone එකේ තියෙන්නේ hair care නිෂ්පාදන. ඒ කියන්නේ shampoo, conditioner, treatments වගේ ස්ප්‍රේඩ් කරන cream ඒ වගේ ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ මේ Dream Drone බ්‍රෑන්ඩ් එකේ යටතේ. ඉතින් මම අද රිවිව් කරන්න යන්නේ මේ Dream Drone බ්‍රෑන්ඩ් එකේම නිෂ්පාදනය කරන shampoo වර්ග හතරක් ගැන. එහෙනම් බෙත් කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් මම මුලින්ම කතා කරන්න මේ Dream Drone බ්‍රෑන්ඩ් එකේ එන King Coconut shampoo එක ගැන. ඉතින් මේක මිලිලීටර් 100 උනේ රුපියල් 395ක් වගේ මුදලක්. ඉතින් මම ගත්තේ ගොඩක් කලින් මාසෙකට විතර කලින්. ඒ වුණාට මම ළඟදී චෙක් කරනකොට මේක රුපියල් 400 ගණක් වගේ වුණා. ඉතින් මේකේ සල්ෆේට් ෆ්‍රී කියලා ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මම වීඩියෝ එකක් දාන්නම් මේකේ ක්ලෝස් වීඩියෝ එකක්. ඉතින් මේකේ සල්ෆේට් ෆ්‍රී කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ සල්ෆේට් තියෙන ෂැම්පූ භාවිතා කරාම අපේ කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙනවා, ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඉතින් මේක සල්ෆේට් නැහැයි කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් Dream Drone එකේ න හැම ෂැම්පූ එකකම සල්ෆේට් ෆ්‍රී කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක තියෙන්නේ for dry and damaged hair වලට. මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන සඳහන් කරලා තියෙනවා for dry and damaged hair වලට කියලා. ඒ කියන්නේ ඔයාගේ කොණ්ඩේ dry නම් ඒ වගේම damage වෙලා තියෙනවා නම් මේ ෂැම්පූ එක ඔයාලට භාවිතා කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් මේ ෂැම්පූ එක මම ඉවර වෙන්න භාවිතා කරලා තියෙන්නේ පොඩ්ඩක්වත් නෑ. ඉතින් මේ ෂැම්පූ එක මට භාවිතා කරනකොට දැනෙච්ච දෙයක් තමයි මගේ කොණ්ඩේ ගොඩාක් dry වෙන්න ගත්තා. කොණ්ඩේ යනවා කියලා මට දැනුන්නේ නෑ. නමුත් මගේ කොණ්ඩේ ගොඩාක් dry වුණා ළමයි. ඉතින් මේ ෂැම්පූ වර්ග හතරෙන් මම අකමැතිම වෙච්ච ෂැම්පූ එක තමයි මේ King Coconut ෂැම්පූ එක කියන්නේ. මගේ කොණ්ඩේ ගොඩාක් මේකෙන් වොෂ් කරාට පස්සේ කොණ්ඩේ වේලුණාට පස්සේ ගොඩාක් කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඉතින් කොණ්ඩේ ඩැමේජ් වුණාන් පස්සේ කොණ්ඩේ dry වෙනවා. ඉතින් dry වුණාන් පස්සේ කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ ගොඩාක් අර ගැලවිලා යනවා. පනාවෙන් පීරනකොට ගොඩාක් dry වෙනවා. ඉතින් මම මේකට එච්චර ආස වුණේ නැහැ. මම මේක ආයෙ භාවිතා කරන්නෙත් නැහැ කියලා හිතාගත්තා. ඉතින් මට ලැබුණු ප්‍රධානම රිසල්ට් එක තමයි මගේ කොණ්ඩේ ගොඩාක් dry වුණා. මට එහෙම ලොකුවට රිසල්ට් එකක් මේ ෂැම්පූ එකෙන් දැනුන්නේ නැහැ. කොණ්ඩේ dry වෙනවා තමයි මට මේ ෂැම්පූ එකෙන් දැනුනේ. ඉතින් ඔයාලට මේ ෂැම්පූ එකෙන් කොණ්ඩේ dry වුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මම දෙවනියට කතා කරන්නම් මේ Dream Drone brand එකේ න aloe vera conditioning shampoo එක ගැන. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා conditioning shampoo කියලා. ඒ කියන්නේ මේක shampoo එකේ conditioner එකම අඩංගු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කොණ්ඩේ wash කරනවා වගේම කොණ්ඩේ conditioner වෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. මේකෙත් sulfate free කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට close up videos දාන්නම් මේකට attach කරන්න. ඉතින් මේක තියෙන්නේ normal hair කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන normal hair කියලා සඳහන් කරලා තියෙනවා. ආර්ථික normal hair එකක් නම් මේක භාවිතා කරන්න පුළුවන් කියලා. ඉතින් මේකේ අඩංගු වෙන්නේ aloe vera කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකත් උනේ මිලිලීටර් 100 රුපියල් 395ක් වගේ මුදලක්. ඉතින් ප්‍රයිස් වෙනස් වෙලා තියෙනවා. මම මේ හැම ෂැම්පූ එකක්ම භාවිතා කරේ මාසෙකට වගේ කලින්.
ඉතින් එතකොට තමයි 395 උනාට ළඟදී චෙක් කරනකොට රුපියල් 410ක් වගේ මුදලක් වුණා. ඉතින් මේකෙනොත් ලැබිච්ච මට රිසල්ට් එක කියන්නම්. ඉතින් මේකෙත් ගහලා තියෙනවනේ කන්ඩිෂනර් ෂැම්පූ කියලා. ඉතින් මේකෙන් කිසිම කන්ඩිෂනර් ෂැම්පූ වෙන්නේ නැහැ, කන්ඩිෂනර් වෙන්නේ නැහැ. මේක භාවිතා කරනකොටත් කොණ්ඩේ මට ඩ්‍රයි වෙනවා වගේ දැනෙනවා. හැබැයි මේකින් කොකනට් එකට වඩා නම් අඩුයි කොණ්ඩේ ඩ්‍රයි වෙන ගතිය. මේක තමයි ගොඩක්ම කොණ්ඩේ ඩ්‍රයි වුනේ. නමුත් මේකටත් කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ කොහොම විස්තර කරන්න කොහොමද කියලා. මේක වොෂ් කරලා කොණ්ඩේ වෙනාට පස්සේ හරිම ෆිසි. කියන අවුල් වෙලා කොණ්ඩේ ඩ්‍රයි වෙලා කොණ්ඩේ ගැට ගැහෙන ගතියක් තියෙනවා. ඉතින් මේකට වඩා නම් මේකේ අඩු හැබැයි මේකෙත් එහෙම තියෙනවා. ඒ වුණාට මේකේ තියෙනවනේ කන්ඩිෂනර් ෂැම්පූ කියලා. කියන්නේ කන්ඩිෂනර් වෙනවා කියලා කිසිසේත්ම කන්ඩිෂනර් වෙන්නේ නැහැ ළමයි. මේක භාවිතා කරනකොට එක්ක කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න. මේකෙන් කිසිම කන්ඩිෂනර් වෙන්නේ නැහැ. කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. ඉතින් ඩ්‍රීම් ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එකේ මම තුන්වෙනියටම භාවිතා කරේ නෙල්ලි එක්ස්ට්‍රැක්ට් ෂැම්පූ එක. අම්ල එක්ස්ට්‍රැක්ට් ෂැම්පූ එක. ඒකෙත් ගහලා තියෙනවා කන්ඩිෂනර් ෂැම්පූ කියලා. ඒ වගේම සල්ෆේට් ෆ්‍රී කියලා ගහලා තියෙනවා. ඉතින් මේක තියෙන්නේ ඔයිලි හෙයා. ඔයාගේ කොණ්ඩේ ඔයිලි නම් ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම කියවනේ මේ දෙකට මගේ කොණ්ඩේ ඩ්‍රයි වුණයි කියලා. හැබැයි මේකට මේ දෙකට සාපේක්ෂව මේකට කොණ්ඩේ ඩ්‍රයි වුන්නේ නැහැ. මේක ගොඩක් හොඳයි. මට මේක මේ දෙකට වඩා ගොඩක් හොඳ ප්‍රතිඵලයක් මේක හම්බුණා. කොණ්ඩේ හිම ලොකුවටම ඩ්‍රයි වෙන්නේ නැහැ. ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් මේක ගහලා තියෙනවා වගේ කන්ඩිෂනෙන් සාමාන්‍ය දුරට වෙනවා. කොණ්ඩේ ඩ්‍රයි ගොඩක් දුරට ඩ්‍රයි වෙන්නේ නැහැ. කියන්නේ මේ දෙකට නම් මගේ ගොඩක්ම කොණ්ඩේ ඩ්‍රයි වුණා. එහෙම ඩ්‍රයි වීමක් මේකට වෙන්නේ නැහැ. ගොඩක් හොඳ ඔයාලා භාවිතා කරන්න ඉන්නව නම් ඔයාලගේ කොණ්ඩේ ස්කැල්ප් එක ගොඩක් ඔයිලි නම් ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක මිලිලීටර් 100 උනේ රුපියල් 395ක්. මම කියවනේ මම මේ කලින් මාසෙකට කලින් කියලා ගත්ත. ඉතින් දැන් 400 ගණක් විතර වෙනවා. ඔයාලා චෙක් කරලා බලන්න. ඉතින් මේක ගොඩක් හොඳයි. මම මේක රෙකමන්ඩ් කරනවා ඔයාලගේ කොණ්ඩේ ඔයිලි නම්. ස්කැල්ප් එක ඔයිලි නම් කොණ්ඩේ නිතරම නිකන් හේතුවට පස්සේ ඔයිලි වෙනවා නම් ඔයාලා මේක try කරලා බලන්න. රුපියල් 500ට අඩුවෙන් ඔයාලා ෂැම්පූ එකක් හොයනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ දෙක නම් මම ඉච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ ළමයි. කිං කොකනට් එකයි ඇලෝවෙරා එක. හැබැයි මම මේක ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඩ්‍රීම් ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එකේ මම අවසානයේට භාවිතා කරලා ඩ්‍රීම් ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එකේ මම ආසම වෙච්ච ෂැම්පූ එක මම ඔයාලට පෙන්නන්නද. ඉතින් ඒ තමයි මේ ඇන්ටි බ්‍රේකේජ් ෂැම්පූ එක. ඉතින් ළමයි මේක ෂැම්පූ එකක්. අර කලින් දෙකේ ගහලා තිබ්බනේ කන්ඩිෂනර් ෂැම්පූ කියලා. මේකේ එහෙම ගහලා නැහැ. නිකන් ෂැම්පූ කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් ළමයි මේකෙත් ගහලා තියෙනවා සල්ෆේට් ෆ්‍රී කියලා. ඉතින් ඒ වගේම මේකේ ගහලා තියෙනවා කොණ්ඩේ ෂයින් කරගන්න ඒ වගේම ඩැමේජ් එකකට හොඳයි කියලා. ඉතින් මම මේක ගත්තේ සති දෙකකට විතර කලින්. ඉතින් මේකෙත් මිලිලීටර් 100 රුපියල් 440ක් වගේ තමයි උනේ. ඉතින් මම කියවනේ ප්‍රයිස් එක වෙනස් වෙලා තියෙනවායි කියලා. ඉතින් මේක තමයි හරියම ප්‍රයිස් එක. මේ දවස්වල ප්‍රයිස් එක රුපියල් 440ක් වුණා. ඉතින් මේක ළමයි ගොඩක්ම හොඳයි. මම කියවනේ මේ තුනටම මේ දෙකට නම් ගොඩක් මගේ කොණ්ඩේ ඩ්‍රයි වුණා. මේකට සාමාන්‍ය දුරට ඩ්‍රයි වුණා. මේකට නම් කිසිසේත්ම කොණ්ඩේ ඩ්‍රයි වුන්නේ නැහැ. මේකට කන්ඩිෂනර් එකක් ඕනෙම නැහැ. මගේ කොණ්ඩේට නම් මම දන්නවා ඔයාලා කොණ්ඩේ ටයිප් එක කොහොමද කියලා. මගේ කොණ්ඩේට ගෑවහම පනාව තිබ්බහම යනවා වගේ කොණ්ඩේ ගොඩාක් සිල්කි වුණා. කොණ්ඩේ කිසිසේත්ම ඩ්‍රයි වුණේ නැහැ. මම ගොඩක් ආස වුණා මේක පළවෙනි පාර භාවිතා කරනකොටම. ගොඩක් හොඳයි, සුවඳත් හොඳයි. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ පේනවද නැහැ. මේ වගේ තියෙන්නේ දම් පාට වගේ තියෙන්නේ. ඉතින් මේකේ අඩංගු වෙලා තියෙන්නේ ග්‍රේප්ස්. ඒ කියන්නේ නිදි වල සාරය අඩංගු වෙලා කියලා තියෙනවා. ඒක මේක සඳහන් කරලා තිනවා. ඉතින් මම හැම එකම අඩංගු වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න. මේක නම් මම අනිවාර්යයෙන්ම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඔයාලා 500ට වඩා අඩුවෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ෂැම්පූ එකක් හොයනවා නම් අනිවාර්යයෙන්ම මේ ෂැම්පූ එක try කරලා බලන්න. ගොඩක් හොඳයි ළමයි. කොණ්ඩේ ඩ්‍රයි වෙන්නේ නැහැ. ඒත්ම හරිම සුවඳත් මාරම සුවඳයි. ගොඩක් මම ආස වෙච්ච ෂැම්පූ එකක්. ඉතින් මේ හතරෙන් මම ආසම වෙච්ච ෂැම්පූ එක තමයි මේක. ඊළඟට මම ආස වෙච්ච එක තමයි අම්ල ෂැම්පූ එක. ඊළඟට ආස වෙච්ච එක තමයි ඇලෝවෙරා ෂැම්පූ එක. මම ආසම නැතිම වෙච්ච ෂැම්පූ එක තමයි කිං කොකනට් ෂැම්පූ එක. ඉතින් මම දන්නේ මට
මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණාට ඔයාලට කොහොම ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා. ඉතින් මේකේ කොණ්ඩේ ඩ්‍රයිව් වුණේ මට විතරද කියලා ඔයාලට තේරුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. මම ආසයි ඔයාලගේ කමෙන්ට්ස් බලන්න. ඉතින් ළමයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.